මං අද ආවේ ආදරේ හොයාගෙන ආවාස් ආදරේ. ජීවිතයෙන් අද සමුගෙන ගියත් ඇගේ උපන්දිනය වෙනුවෙන් පසුගිය අප්‍රේල් මස කලාලොවේ ආදරණීයයන් ඇයට දුන් ඒ ආදරය සදා අමරණීය මතකයක් වේවි. මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා කලාකෙත අස්වැද්ද උහෙළයේ මහා නිලි රැජිනිය අද උදෑසන දිවිසරිය නිමා කළේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතරතුරේ. වර්ෂ 1947 අප්‍රේල් මස 30 වෙනිදා කැලණියේදී තමයි මාලිනී ෆොන්සේකා මහත්මිය උපත ලැබුවේ. විජයලංකාර නාට්‍ය සංගමය වෙනුවෙන් එච්.වී. වීරසිරි විසින් නිෂ්පාදනය කළ නොරට රට නාට්‍ය හරහා රංගනයට පා තැබුවා. 1965 දී රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය ලෙසද ඇය සම්මානයට පාත්‍ර වුණා. පසුව 1968 වර්ෂයේදී පුංචි බබා චිත්‍රපටිය හරහා සිනමාවට පිවිසි ඇය ඉතා කෙටි කාලයකින් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නට සමත් වුණා. එතනින් ආරම්භ කර ගමනේදී රන්මැණිකා නිදානය එයා දැන් ලොකු ළමයෙක් බඹරු ඇවිත් අනුපමා පෙම්බර මදු එක්ටම්ගේ දඬුමොනර මදු සමය කියලා කියන්නේ විවිධත්වයෙන් යුතුව ඇගේ රංගන කුසලතාවය නිරූපණය කළ චිත්‍රපට කිහිපයක්. කොහොම වුණත් ඇගේ සිනමාපට සුන්දර මතකයක් ලෙසම ඉදිරි කරලා අද උදෑසන ඇය මෙලොවින් සමුගත්තා. මිය යන විට ඇගේ වයස අවුරුදු 78ක්. මට මේ වගේ ආදරයක් තේරෙන්නේ නැහැ කොහොමද කියන්න කියලා. කාලයක ඉඳලා පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය පසුගිය මාස 2ක පමණ කාලයක ඉඳලා රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් තමයි සිටියේ. ඇගේ 78 වන උපන්දින සැමරුම වෙනුවෙන් සිනස්ටා පදනම විසින් සංවිධානය කළ උපහාරාත්මක උළෙල ඇගේ ජීවිතයේ අන්තිම උපන්දින සැමරුම වුණා. ඒ වගේම වසර ගාණක් අතීත මතකයන් අලුත් කරමින් ඇයව සතුටු කරන්නට එය සමත් වුණා. අනේ ගොඩාක් ස්තුතියි ඔයගලන්ට. ඔයගොල්ලෝ මං වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වුණාට. එම උත්සව අවස්ථාවේදී සීතාරණී සුපුල් නාමල ගීතයට රංගනයේ යෙදමින් ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දිනිය මහතා මාලිනිය දෙසට ඇවිදගෙන එන අවස්ථාවේදී ඇයට හැඟුම් වාවාගත නොහැකි වුණා. එම අවස්ථාව හැම කෙනෙක්ම සංවේදී කරන්නට සමත් වුණා. ඒ වගේම 2010 වර්ෂයේදී මාලිනී ෆොන්සේකා මහත්මිය ආසියාව තුළ මෙතෙක් බිහිවුණු දෙවන්ත රංගන ශිල්පීන් 25 දෙනාගෙන් එක් අයෙක් බවට ඇමරිකානු CNN රූපවාහිනිය තුළින් නම් කර තිබුණා. ජීවිතය කියලා කියන්නේ හරි පුදුමාකාර දෙයක්. අපි හැමෝටම අතපය වාරු නැති දවසට ගෙවුණු සුන්දර කාලය මතක් කරලා සතුටු වෙන්න පුළුවන් නම්, ආඩම්බර වෙන්න පුළුවන් නම් ඒ තමයි අප ලැබූ සාර්ථකත්වය. ඉතින් මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියට අපිත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. මේ ගැන ඔයාගේ අදහස අද යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මම ආදරේ හැමෝටම ඔයගොල්ලෝ හැම දිනාටම බොහොම ස්තුතියි.